සතියක්ම එකම විදිහට දවස් ගෙවලා සතියන්තය එනවා කියලා කියන්නේ මම නම් හරිම ආසයි. මොකද බබාලට ඉස්කෝලත් නිවාඩුයි. අනික උදේ පාන්දර නැගිටින්න ඕනත් නෑ. චුට්ටක් පරක්කු වෙලා වුණත් නැගිට්ටට ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් හරිම සනීපෙට නිදිය ගන්න දවස් ටික තමයි සෙන්සුරාදා ඉරිදා කියලා කියන්නේ. මේ දවස්වල රැට සැරින්සරේට වහින නිසා හස්බන්ඩ් ඊරෑ රොකීව කූඩුවට දාලා තිබුණා. අද අපි චුට්ටක් පරක්කු වුණානේ නැගිටින්න. හැබැයි අපි නැගිට්ටා කියලා දැනගත්ත ගමන් එයා කරන්නේ ওই විදියට කෑ ගහනවා. එක එක සද්ද පිට කරනවා එයාව එළියට ගන්න කියලා. දැන් ওই හස්බන්ඩ් එනකන් තමයි ওই කෑ ගහන්නේ. සෙනසුරාදාටයි ඉරිදාටයි නැගිට ගමන් කුස්සියට දුවන්නේ නැහැ. චූටි වොෂ් එකක් එහෙම දාගෙන දොරවල් ඇරලා පොට්ටක් එළියට යනවා. එළියට ගිහින් රැකියාවක් නොකළ කියලා නැහැ. ගෙදර ඉන්න හැම ගෘහණියක්ම කරන්නේත් වගකීම් ගොඩාක් පිරිච්ච රැකියාවන්. එයාට මාස්පතා පඩි නෑ, දවස්පතා පඩි නෑ, අවුරුදු පතා බෝනස් නැහැ, එක එක ගෙවීම් නැහැ. එයා කරන්නේ අසීමාන්තික වූ ආදරයත් එක්ක බැඳිච්ච එක්තරා රැකියාවක්. සතිය පුරාම ගෙදර හිටියා කියලා නැහැ. සතියන්තය කියලා කියන්නේ යාලටත් රැකියාවක් කරන අයට වගේම ලැබෙන නිවාඩුවක්. ඉතින් නිවාඩු දවසට උදේන්ම නැගිටලා ගෙදර වැඩ පටන් ගන්න කලින් චුට්ටක් එළියට පහළියට බැහැලා පරිසරය ටිකක් විඳ ගන්න, ටිකක් රිලැක්ස් වෙන්න. ගෙදර ඉවර වෙලා තියෙන බඩු මොනවද කියලා බලලා මම දැන් මේ ලිස්ට් එකක් හදන ගමන් ඉන්නේ. මොකද හැම සතියෙම ඉරිදට අපි ගෙදර ඉවර වෙලා තියෙන බඩු ටික ආපහු පුරවනවා. හේතුව අනිත් දවස් වලට නිතර කඩේ යන්න වෙලාවක් නැහැ. අවශ්‍යම දෙයක් තිබුණොත් සතියේ මැද හස්බන්ඩ්ට කියලා ගෙන්න ගන්නවා. ඒ කොහොම ගෙන්න ගත්තත් මම ඔය ඉවර වෙලාම තියෙන ටිකක් වැඩිපුර ගේන්න ඕන බඩු ටික අනිවාර්යයෙන්ම ඉරිතට ගිහිල්ලා තමයි ගන්නෙ. මොකද මට ලේසි මමම ගිහිල්ලා අරගන්න එක. මොකද අද බඩු ගොඩාක් ඉවර වුණාම සතියේ මැද හස්බන්ඩ්ට කියලා ගෙන්න ගන්න එක මම දැන් අතර කරලා තියෙන. හේතුව එයා වැඩත් එක්කනේ කඩේට දුවන්නේ. එතකොට එයාට සමහර ඒවා මග ඇරෙනවා. සමහර වෙලාවට ගේන්න කියන එකට වඩා දේවල් අරගෙන එනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ පැකට් එකේ තියෙන දේවල් කියවලා බලන්නේ දැක්කා ගත්තා ආවා. අපි එහෙම නෙමෙයිනේ. අපි ග්‍රොසරි බඩු ගන්න ගියත් ඇඳුමක් ගන්න ගියත් අපි ටිකක් කාලේ අර ගන්නවා. මොකද ටිකක් කල්පනා කරන්න ඕන, හොයලා බලන්න ඕන හොඳම දේ මොකද්ද කියලා. අද දෝනිට කේම්බ්‍රිජ් ක්ලාස් තියෙන නිසා මමයි හස්බන්ඩ්යි කතා වුණා දවල්ට එළියෙන් කමු කියලා. දෝනින් ක්ලාස් එකට දාන්න කලින් එළියෙන් කමු කියලා. ඉතින් උදේට හරි සිම්පල් දෙයක් හදන්න හිතුවා. ඒක හදන අතරේ මම දෝනිට හෝම්වර්ක්ස් කරන්න පොඩි සපෝට් එකක් දුන්නා. මොකද දැන් එයා යාගේ හෝම්වර්ක්ස් තනියම කරගන්නවා. හැබැයි මම ටිකක් බලනවා එයා ඒක හරියට කරලාද මොනවද අඩුපාඩු ඒ වගේ බලනවා. මොකද ඒ වයසේ පපිකුට තනියම හෝම්වර්ක් කරන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නත් බෑනේ. අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒගොල්ලෝ ඒවා හරියට කරලාද නැද්ද කියලා එක. ඉතින් මං කෑම හදින්න අතරේ දෝනිගේ පැත්තට සැරින් සැරේ ආවා. අද මම හදන්නේ කුරක්කන් රොටි. මට හිතුණා කුරක්කන් රොටි ටිකක් හදන්න. ඉතින් හස්බන්ඩ්ගෙනුත් බබාලගෙන් චුට්ටක් අකමැත්තක් තිබුණා. ඒත් එයාලට මං ඊයේ හවස හදපු පෑන්කේක්ස් වලින් ගොඩක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ නැගිට ගමන් ටිකක් කෑවා. අපිට පහුගිය දවස් ටිකේ එළියට පොඩ්ඩක්වත් යන්න වෙලාවක් තිබුණ නැහැ වැඩත් එක්ක. බබාලගේ වැඩයි හස්බන්ඩ්ගේ බිස්නස් වැඩයිත් එක්ක.
ඉතින් හැමදාම ගෙදරනේ ඉතින් කෑම හද හද කන්නේ එක දවසක් පොඩි වෙනසකටත් එක්ක එළියෙන් කන්න අපි කැමති. අපේ බබාලත් එහෙමයි. ඒක ඉඳලා හිටලා කරගන්න ඇති කරගන්න ඕන පුරුද්දක්. නිතරම මේ පුරුද්ද ඇති කරගන්නත් හොඳ නැහැ ඉතින්. තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න ඉඩ දෙන්න නිතරම. ඔයා ඔයා වගේ වෙන්න වෙන කවුරුත් වගේ වෙන්න උත්සාහ කරන්න එපා. හැබැයි ඔයා ඔයා වගේ වෙන්නත් ඔයාට විතරක්ම නෙමේ මේ වගකීම තියෙන්නේ. ඔයා වටේ ඉන්න අනිත් අයටත් පුළුවන් වෙන්න ඕන. ඔයාට ඔයා වගේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ජීවිතේ එක්තරා කාලයකදී ඔයා ගන්න තීරණ සහ ඔයාගේ තීරීම් ගොඩාක් වැදගත් වේවි. ඒ වගේම ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඔයාට ඔයා වගේ ජීවත් වෙන්න නම්. මමත් මම විදිහට ජීවත් වෙන්න මං වගේ ජීවත් වෙන්න හරිම කැමති කෙනෙක්. ඒක මුල් කාලේදී හරිම අමාරු වුණා. මොකද බබාලගේ වැඩත් එක්ක මට හැමදේම බැලන්ස් කරගන්න ටිකක් අමාරු වුණා. හැම දෙයක්ම එකවර බැලන්ස් කරගන්න එක ටිකක් අමාරුයි. ඒකට අපිට සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. එතකල් අපේ ජීවිතවලට එන අභියෝගවලට ප්‍රශ්නවලට අසීරු අවස්ථා අමාරු අවස්ථාවලට අපි ශක්තිමත්ව ඉවසීමෙන් මුහුණ දෙන්න ඕන. ටික වෙලාවක් යනකොට බබාලටත් රොටි ඕන කිව්වා. මං ඉතින් ඒ දෙන්නගේ රොටි ගුලි දෙකත් එහෙමම හදන්න හිතුවා. ඒගොල්ලොන්ටත් කන්න පුළුවන් වෙන්න මං පරිප්පු තමයි දැන් හදාගන්නේ. ඉරිදා දවස නිසා මම හිතුවා නිදහසේ බුදුන් වඳින්න. සතිය දවස්වලත් බුද්ධ පූජාව තියෙනවා. ඉතින් මේ වගේ අර පිළිවෙලට ලස්සනට ලෑස්ති කරලා තියන්න වෙලාවක් උදේට ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. ටක් ගාලා බුද්ධ පූජාව බෙදා ගන්නවා. පැන් එකක් තියෙනවා මල් ටික තියලා බුදුන් වැඳලා මේ බුදුන් වඳින්නෙත් නැහැ ඇත්තටම ගොඩක් දවස්වලට. උදේට කොහොම වුණත් හවසට නම් පොඩි වෙලාවක් හරි වෙන් කර ගන්නවා බුදුන් වඳින්න. සෙනසුරාදා දවස් දෙක කියන්නේ ඉතින් වෙලාව උපරිමයෙන්ම තියෙන දවස් දෙකක්. ඉතින් මං හරි ලස්සනට පිළිවෙලට මේ වැඩේ කරන්න කැමතියි. ඉතින් මට පුළුවන් විදිහට මං හිතනවා ඔයා බෞද්ධ ආගමිකයෙක් නම් උදේට ඔයා කොහොමත් කෑම උයනවනේ උදේට. ඒ උයන කෑම වලින් පොඩ්ඩක් බුද්ධ පූජාවට වෙන් කරන්න. ඇත්තටම බෞද්ධ හැම ගෙදරකම උදේට බුද්ධ පූජාව වෙන් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද හැම ගෙදරකම උදේට කෑම හදනවා. හවසට කහට එකක් වක් කරලා හරි පූජා කරනවා නම් ගොඩක් හොඳයි. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් අපි අදහන ආගමත් එක්ක අපි ජීවත් වෙනකොට අපිට ජීවිතේට එන ප්‍රශ්න අඩුයි, ලෙඩ දුක් අඩුයි, අපේ ජීවිතවල තියෙන සැනසීම ගොඩක් වැඩි. මමයි හස්බන්ඩ් උදේට කාලා ඊට පස්සේ මම කෝන්ෆ්ලෙක්ස් ටිකක් දාගත්තා. මොකද අපේ පුතාට කෝන්ෆ්ලෙක්ස් ඕන කිව්වා. ඒ ගමම මමත් කෝන්ෆ්ලෙක්ස් ටිකකට කිරි ටිකක් දාලා මමත් කන්න ගත්තා. මොකද මං හරි ආසයි කෝන්ෆ්ලෙක්ස් කන්න කිරිත් එක්ක.
ඒ අතරේ ඔන්න දෝනිට හෙට මේ එයාගේ මැක්ස් පාඩමකට මේ ඔරලෝසුවක් හදලා එවන්න කියලා තිබුණා. ඒකත් මම බාගෙට හදලා තිබුණේ. අද ඉරිදා දැන් හවසට එනකොට ටිකක් පරක්කු වෙනවා. රෑ වෙන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා ওই වැඩ ටික කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මං හිතුවා දැන් මේ වැඩෙත් ඉවර කරන්න. මොකද තව පොඩි වෙලාවක් තියෙනවා අපිට ගාලු යන්න. මං හරි කැමැත්තෙන් කරන වැඩ තමයි මේවා. මං දන්නවා මේ වයසේ දරුවෝ ඉන්න හැම අම්මා කෙනෙක්ම හරිම කැමති ඒ වගේ වැඩවලට. මගේ වීඩියෝ මුල ඉඳලම බලන අය දන්නවා. දැන් අපි අවුරුදු දෙකක් තිස්සේ දෝනිව කේම්බ්‍රිජ් ක්ලාස් එකකින් ගාලු යනවා කියලා. ඉතින් මට එහෙදිත් සමහර දවස්වලට මගේ වීඩියෝස් බලන අම්මලා කීප දෙනෙක් හම්බ වෙනවා. හරිම සතුටුයි. මගේ වීඩියෝ එක දැකලාම කේම්බ්‍රිජ් ක්ලාස් එකට දාපු පේරන්ට්ස්ලා දෙන්නෙකුත් මාත් එක්ක කතා කළා. ඉතින් ඉරිදා කියලා කියන්නේ මං හරිම ආසාවෙන් බලන් ඉන්න දවසක්. මොකද සතියේ දවස් 5ේම එක දිගට එහෙට මෙහෙට ගිහින් බබාලගේ වැඩත් එක්ක ඔට්ටු වෙලා, ගෙදර වැඩත් එක්ක ඔට්ටු වෙලා, හස්බන්ඩ් බිස්නස් වැඩත් එක්ක ඔට්ටු වෙලා, සෙනසුරාදාත් එහෙම කියලා ලොකු විවේකයක් නැහැ. අද මට ආසාවක් ආව දවල්ට ඉන්දියන් හට් එකකින් කන්න. ඉතින් ඉන්දියන් හට් එකෙන් බිරියානිත් කාලා, දෝනිවත් ක්ලාස් එකකින් අරගෙන අපි ගෙදර ඉන්න පිටත් වුණා. ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා නිදාගන්න යන්න කලින් සඳුදාට තියෙන මීල් ප්ලෑනින් එක මම ප්ලෑන් කරලා මේ විදිහට වයිට් බෝඩ් එකේ ලියා ගන්නවා. තව මොනවා හරි විශේෂ වැඩ තියෙනවා නම් ඒවත් වයිට් බෝඩ් එකේ යටින්ම ලියා ගන්නවා. මගේ වැඩක් හරි හස්බන්ඩ්ගේ වැඩක් හරි නැත්නම් බබාලගේ මොනවා හරි අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් කෙරෙන්න ඒවත් චුරියට ලියා ගන්නවා. මම ආපහු 4 වෙනි වතාවට මනි චැලෙන්ජ් බොක්ස් එක පටන් ගත්තා ගිය මාසේ 28 වෙනිදා. ඉතින් ඒකට මේ ටිකෙන් ටික රුපියල් 100 කොල එකතු කරන ගමන් ඉන්නේ. මේ 100 කොල දැන් මම ජොබ් එකක් කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ගෙදර ඔයාගේ හස්බන්ඩ් රැකියාවක් කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් 100 කොල 50 කොල එහෙම ටිකක් එකතු වෙනවනේ මාරු කාසල්ලි එහෙම. ඒවා මේ විදිහට එකතු කරගෙන ඔයාට බොක්ස් එකට දාන්න පුළුවන්. පවුලක හස්බන්ඩ් මුදල් ඉපයුවත්, වයිෆ් මුදල් ඉපයුවත් ඒ මුදල් ඔක්කොම ඒ දෙන්නගේ. මොකද ඔයා හිතන්නකෝ ඔයාගේ හස්බන්ඩ් විතරයි රැකියාවක් කරන්නේ, යා විතරයි මුදල් උපයන්නේ, ඔයා ගෙදර ඉන්නේ කියලා. ඉතින් ඔයත් ලොකු කාර්යයක් කරනවානේ. ඔයා මුළු ගෙදරම බැලන්ස් කර ගන්නවා, ඔයා ගෙදර වියහියදම් පාලනය කර ගන්න ඕන. එතකොට බබාලගේ වැඩ කර ගන්න ඕන, ඔයා ගෙදර වැඩ කර ගන්න ඕන. මේ හැමදේම ඔයා බැලන්ස් කරන අතරේ ඔයා හස්බන්ඩ්ගේ සැලරි එකත් බැලන්ස් කර ගන්න ඕන. මොකද සමහර වෙලාවට ගෙදර මාසෙම වියදමට හස්බන්ඩ් ගන්න සැලරි එකකින් තමයි ඔයාලට කොටසක් වෙන් කරන්නේ ඒවට. එතකොට ඒක ඔයා සකසුරුවම් විදිහට වියහියදම් කරනවා කියන්නේ ඔයා කොච්චර ලොකු කාර්යයක්ද කරන්නේ, කොච්චර ලොකු වගකීමකටද ඔයා කැප වෙලා ඉන්නේ. මහත්තයාගේ සල්ලි කියලා කියන්නේ ඒව නෝනගෙත් සල්ලි වෙන්න ඕන. හේතුව හස්බන්ඩ් උපයන හැම සතයක්ම ඔයා සකසුරුවම් විදිහට හරිම බුද්ධිමත් විදිහට කළමනාකරණය කරගන්නවා නම් මං හිතන්නේ ඒක මුළු පවුලෙම දියුණුවට සුබසිද්ධියට ගොඩාක් වැදගත් වෙනවා. එහෙම නැතිව එයා හම්බ කරන සල්ලිනේ ඒව මං කොහොමද පාලනය කරන්නේ කියලා හිතලා අතහැරලා දැම්මොත් ඇත්තටම කවදාවත් දියුණුවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයා එහෙම හිතද්දි හස්බන්ඩ් සමහර විට ගොඩාක් අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා ඇති. ඒක පාලනය කරන්න එයා ළඟ කවුරුත් නැහැ. මොකද ඔයා හිතන්නේ ඔයා යන්නේ වෙනම පාරක. එතකොට එයා යන්නේ තවත් පාරක. එයා හම්බ කරන මුදල් ගෙදර පොට්ටක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා අර විදිහට හිතලා ඒ වැඩෙන් අයින් වුණොත්. පවුලක් විදිහට එකට ජීවත් වෙද්දී හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම එකම විදිහට හිතලා එකට හැමදේම බැලන්ස් කර ගන්නකොට
පෞල් ජීවිතය ඉස්සරහට අරගෙන යන හරිම ලේසි. විශේෂයෙන්ම දරුවොත් ඒ දේවල් දිහා බලාගෙන ඒගොල්ලොත් ඒ දේවල් වලට හුරු වෙනවා කාලෙකදී. පහුගිය දවස් දෙක තුනේ මට මේ දොළ දුකක් ආවා. පොඩි කෑම එකක් හදන් කන්න. ඒක කඩේ ගන්න නැහැ. ඒක අපි ගෙදරම හදාගෙන කන්න ඕන. ඉතින් මේ බලන් ඉන්න මම මොනවද හදන්නේ කියලා. ඒකට ඕන කරන එක જાතියක් තිබුණ නැහැ ඊයේ. ඒ කියන්නේ ඉරිදා. නැත්නම් මං ඊයේ තමයි ඒක හදන්න හිතාගෙන හිටියේ. දැන් අද වෙනකොට පොඩ්ඩක් ඒ දොළ දුක මේ ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඒ වුණාට අර මම කිව්වේ නැතිම දේ මට හස්බන්ඩ් ඊයේ ගෙනල්ලා දුන්නා. ඉතින් මං හිතුවා ඒක අද කොහොම හරි හදන්න ඕන කියලා. මොකද දැන් ටිකකට කලින් එයා මට මේ ඒකට ඕනි කරන තව જાතියකුත් ගෙනත් දුන්නා. ඉතින් මට මොන හරි කන්න ගෙදර හදාගෙන කන්න ඕන කියලා ආසාවක් ඇති වුණාම මම ඒක කොහොම හරි ගෙදර හදාගෙන කනවා. ඒකට මොන හරි අඩුපාඩු තිබුණොත් හස්බන්ඩ් මට කොහෙන් හරි කොහොම හරි ඒවා ගෙනත් දෙනවා. ඉතින් අද මම මොනවද හදන්නේ කියලා ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. ඒකට ඕන කරනවා කුරක්කම් පිටි, හාල් පිටි, පොල්. මෙහෙම පිටි අනනකොට ඉතින් ඔයාලා දැනගන්නවා මං හදන්නේ කුරක්කම් පිට්ටු කියලා. මගේ ළඟ කුරක්කම් පිට්ටු හදන්න ස්ටීමර් එකක් නැහැ. ඒ නිසා මම මේ ගෙදර තියෙන ලොකු ස්ටීමර් එක පාවිච්චි කරලා කප් වලට දාලා තමයි අද හදාගන්නේ. අපි නිතර පිට්ටු හදන්නේ නැති නිසා මම පිට්ටු හදන ස්ටීමර් එකක් ගෙනත් තියාගත්තේ නැහැ. ගෙදර තිබුණා මේ වගේ ඩිස්පෝසිබල් කප්ස් වගේක්. මං ඒ හතර අරගෙන යටින් චූටි සිදුරු දෙකක් විදගෙන කුරක්කම් පිටු ටික මේවයි හදාගන්න හිතුවා. සිදුරු විදගත්තේ මොකද වාෂ්ප යන්න ඕනේ නේතොලට නැත්තම් මේ පිටි ටික හරියට තැම්බෙන්නේ නැහනේ. මම පිට්ටු හදන්න හරියටම ඉගෙන ගත්ත අපේ දෝනි චූටිම කාලේ. මොකද එයාගේ චූටිම කාලේ කෑම හදනකොට මම රුලන් වලින් තමයි ඉස්සෙල්ලම පිට්ටු හදන්න ගත්තේ. ඇත්තටම කුරක්කම් පිට්ටු වලට වඩා රුලන් පිට්ටු නම් හරිම රසයි. ඒවට ඔය එළවලු එහෙම දාලත් අපිට හදාගන්න පුළුවන්. ඉතින් පිට්ටු බම්බුවක් නෑ කියලා මම සැලෙන්නේ නැහැ. ඔන්න ගෙදර තිබ්බ අඩුම කුඩුම වලින් මං කොහොම හරි එක හදාගන්නවා. මොකද මේක කන්න ඇති වෙච්ච ආසාව ඊට වඩා ගොඩක් ප්‍රබලයි. ගෙදරම හදාගෙන කන්න ඕන කියලා එක වෙලාවට මට හිතන කෑම මමම හදන වෙලාවට මට පේනවා මගේ කිචන් එක හරි හැඩට. මොකද කිචන් එකත් ගොඩාක් ලස්සන වෙනවා මේ වගේ කෑම වර්ග හැදෙනකොට. ඔන්න ඔය විදියට තමයි මට කුරක්කම් පිට්ටු කන්න ආස හිතුනේ. මේ විදියට කන්න මුලින්ම ආස හිතුනේ අපේ ආච්චිගේ අවුරුද්දේ දානේ තිබුණා. ඉතින් හේල් දානේ තිබ්බ නිසා කුරක්කම් පිට්ටුයි කිරි පැණි එහෙම තිබුණා. එදා කවුරු හරි කනවා දැකලා මමත් චුට්ටක් දාගෙන කෑවා. අම්මෝ ඒකේ රස කියලා වැඩක් නැහැ. ඉතින් ආපහු කන්න ආස හිතෙච්ච නිසා තමයි මේ හොඳම කිතුල් පැණි එකක් නෙමෙයි. හොඳම කිතුල් පැණි හොයාගන්න චුට්ටක් අමාරු වුණා. ඉතින් අර ආසාව වැඩි ඊට වඩා ඒ නිසා හස්බන්ඩ් මට අර කිතුල් පැණි එක තමයි ගෙනත් දුන්නේ. ඒ වුණාට ඒක ඉතින් කිතුල් පැණිම නෙමෙයි සීනි කලවම් වෙච්ච එකක්. මගේ කියවීමේ පුරුද්ද ගොඩාක් අඩු වෙලා තිබුණේ බබාලගේ වැඩත් එක්ක. මම ඒක ආපහු ටික ටික හදාගෙන යන ගමන් ඉතින් හැම පොතම කියවන්නේ නැහැ. සිංහල පොත් එක්කම ඉඳලා හිටලා මම ඉංග්‍රීසි නෝවල් එහෙම ඔන්ලයින් ගෙන්නගෙන කියවනවා. මොකද එක පැත්තකින් අපේ ඉංග්‍රීසි හදනවා. මේ දවස්වල මම කියවන්නේ මෙන්න මේ ෆික්ෂන් බුක් එක. ඉතින් ඒකෙනුත් ගොඩාක් දේවල් ජීවිතයට ගන්න පුළුවන්. එහෙනම් තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.